Good morning හැමෝටම. අපි දැන් ඉන්නේ හරියටම මොකේද මේ ඉන්නේ? අපි ඉන්නේ හරියටම සර්විස් සෙන්ටර් එක. කියනවා මේ විදිහට. අපි ට්‍රිප් එකක් යනවා. කන්න නැවතුවා. ඔයාලට පේනවද ඉස්සරහින් ඉන්නවා මේ බණ්ඩාර. හෙලෝ බණ්ඩාර. හලෝ. අපි කැමරා නවත්තලා තියෙන්නේ. කොෆි ෂේක් එකක් තියෙනවා. සප්නා නූඩල්ස් එකක් කනවා. මම නම් බත් එකක් කනවා. මෙයානම් පොස්ට් පොඩ්ඩක් සෑන්ඩ්විච් එක සුසෙල් පටේ කරා. තාම අල්ලලත් නැහැ. එහෙනම් good morning. දැන් වෙලාව 7:58යි. අපි තව පැයක් වගේ තියෙනවා. තව පැයක් වගේ තියෙනවා. අපි තව පැයකින් අපි යනවා උණුවට්ටුවට. උණුවට්ටුවට ගිහිල්ලා ඉන් පස්සේ තමයි අපි කල්පනා කරන්නේ මොකද කරන්නේ, කොහෙද ඉන්නේ, කොච්චර දවස් ඉන්නවද, කොහෙද යන්නේ, කන්නේ බොන්නේ මොනවද මේ සියලු දේවල්. එහෙනම් අම්මේ බණ්ඩාරට ඇඳුම ඔය කමත කරලා අපි ඇඳුම ඔය ගන්නවා. ඉතින් ඇඳුම් ටික ඉන්න ඔයාලා මම දුන්න බණ්ඩාර. ඔයාලා ෂොප් එක නම මොකද? ලාව් ඉවෙන්ට් එකේ ඉන්නේ. ඩිස්කවුන්ට් නැද්ද? ඩිස්කවුන්ට් එකක් යනවා කමර්ෂියල්. අපි ඩිස්කවුන්ට් එකක් හම්බෙනවා බණ්ඩාරේ කාව නිසා. ඔයාලා මොනවා කියන්නේ? මොකුත් මට කියන්න නැහැ. හොඳයිද මගේ ඇඳුම? ගුඩ්. හලෝ. අපි දැන් ඉන්නේ විජය බීච් එකේ. අසන්නම තැන ගැන කිව්වේ අපිට. සර්විස් එක නම් ඇත්තටම අන්තිමයි. නිකන් අපි නිකන් ඇවිල්ලා ගියත් උන්ට ගානකුත් නැහැ. මෙතන බත්තාකට ගෙනල්ලා කාලා ගියත් අවුලක් නැහැ. බට් අවුලක් නැහැ. අපි ගත්තා කිං කොකනට් දෙකක්. මං ගත්තා ෂේක් එකක්. මේ කිං කොකනට් බොන්න බෑ වගේ මට. මෙයාව නම් බොනවා හොඳට මේ. දැන් අපි ඊට පස්සේ යනවා කැස් බෑව බලන්න. අම්මේ බයි. Hello guys, good afternoon. හරියටම 12යි 5යි වෙලාව. අපේ වයිපරේ වයින් ගාලා චිල් එකේ ඉන්නේ. අපිට චුට්ටක් ඔයාලව අප්ඩේට් කරන්න බැරි වුණා. මොකද අපි පොඩ්ඩක් මේ view එකට ඇත්තටම අපි වටී වුණා. හරියට ඇත්තටම අපි මේ view එකත් එක්ක අපිට අපි ඉන්නේ එන්ජල් බීච් එකේ. ඇත්තටම ස්ටාෆ් එක නම් පර්ෆෙක්ට්. අපිට මා ලොකු සර්විස් එක දුන්නා. ඒගොල්ලෝ ඇත්තටම සර්විස් එක සුපිරි. අපි ගත්තා වයින් බොට්ලයක් ගත්තා. ඒක ඉවරයි. අපි කිචන් ඕපන් කරලා ඉපෙන අපිට ඒ වුණාට ඒගොල්ලෝ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් සෙට් වගේ පොඩි ස්නැක් එකක් දෙන්නත් අමතක කරේ නෑ. ඉතින් අපි දැන් යනවා ජංගල් බීච්. අපේ චූටි සප්නට බීච් එකේ නාන්න. යාසේ බීච් එකේ නාන්න. අද අපි හැමෙම එනම් ඔයාලත් එක්ක ජංගල් බීච් එකේ. good afternoon guys. දැන් වෙලාව 2ට විතර ඇති. අපි ඉන්නේ ජංගල් බීච් එකේ. මේ අපේ පිල්සිකත් ඉන්නවා.
අපේ බණ්ඩාරත් ඉන්නවා. අපි පොඩි ෆන් එකක් ගන්නවා ජංගල් බීච් එකේ. ඇත්තටම වතුර නම් කියලා වැඩක් නැහැ සුපිරි. ඔයාලට පේනවත් ඇති. ටිකෙන් අතාරිනවා. මේ ඇත්තටම හරිම කූල්. මාරම ෆ්‍රෙෂ්නස් එකක්. මොකද අත ගන්නනේ? මේ ආසම් බණ්ඩාර අත ගන්නවා. ලස්සන view එකක් තියෙනවා. ඉතින් තව ලස්සන moments එක අපි හම්බෙමු. එහෙනම් hello good evening. දැන් වෙලාව කීයද? වෙලාව 6:10යි. අපි දැන් ඉන්නේ වැලිගම්බේ රිසෝට්. මැරියොට් එකේ හැපැත්තේ තියෙන්නේ. ඇත්තටම ලස්සන මේ මගේ මනමාලි. මේ ඉන්නේ අපේ උස යාළු මනමාලයා. ඇත්තටම ලස්සනම ප්ලේස්. Hello guys, good evening. දැන් වෙලාව 8:38යි. අපි ඉන්නේ කායි බීච් එකේ. ඇත්තටම පොඩ්ඩක් දැන් අද කට්ටියගේ මූඩ් එක ගිහිල්ලා තියෙන්නේ මේ වෙලාවේ. දැන් මම අර මේ වීඩියෝ කරලා දැන් කට්ටියට කිසිම ගතියක් නැහැ. ඒ ගතිය ගන්න යන්නේ දැන්. බණ්ඩාර වොලිබෝල් පාරක් ගන්න කියලා නැවතුණා. බණ්ඩාර වොලිබෝල් පාරක් සෙල්ලම් කරනවා දැන් 11ට විතර ඇති. පස්සේ අපි පොඩි ගේම් එකක් ප්ලේ කරා රෑ. මම නම් අන්තිමයා. අපේ දුල්ෂිකා තමයි පළවෙනියා වුණේ. බණ්ඩාර දෙවනියා. ඔහොම තමයි අපේ ගේම් එක ගෙවුනේ. good morning කොහමද ඔයාලට උදේ 9 වෙලාව චුට්ටක් වෙලා ගියා ඔයාලව අප්ඩේට් කරන්න මොකද ගොඩක් ටයර්ඩ් අපිට ඊයේ දවසම ගොඩාක් මාන්සි වුණා මේ ඒ නිසා දැන් මේ අපේ සපනයක් මතක් කරලා මේ ෆෝන් එක අතට ගත්තේ ඉතින් දැන් අපි බ්‍රේක්ෆාස්ට් ගන්නවා
අපි තාම ඉන්නේ වැලිගම්බේ රිසෝට් එකේ මොර්නින් බ්‍රෙක්ෆාස්ට් එක. මේ ඉන්න මගේ සපනයා. එයා නම් කාලිවරේ ෆෘට්ස් පොඩි පොඩි අයිටම්ස් ටික කෑවා. මගේ සෙකන්ඩ් රවුන්ඩ් එක අපි ආප්පත් ගත්තා. මේ ඉන්නේ බණ්ඩාර. හෙලෝ බණ්ඩාර. හලෝ. ඔයාලා මෙයාව නම් දන්නවත් ඇති. මෙයා ගොඩක් ප්‍රසිද්ධයි. දැන් අපි කල්පනා කරනවා මොකද කරන්න කියලා. අපි 3:30 අපි පිටත් වෙන්න ඕනේ. නිගම්බෝල් ඉන්න ඕනේ අපි 5 වෙද්දි. ඔයාලා දන්නවනම් මොන හරි අයිඩියාස් පල්ලෙන් කමෙන්ට් කරන්න. අපිට අද හවස 3 වෙනකම් කරන්න පුළුවන් දේවල් මොන හරි තියෙනවා එහෙනම් කමෙන්ට් කරලා අපිට සපෝට් එකක් දෙන්න කියලා අපි ඉල්ලනවා. එහෙනම් හම්බෙමු. Hello guys. Good morning. Good morning guys. අපි පොඩි surprise activities දෙකක් කරන්න කියලා ඉතින් බලමු අපි time manage කරගන්න පුළුවන්. අපි කරන්න දැන් බලමු. අපි යන සර්ෆින් කරන්න. අපේ සබනේ පළවෙනි පාට කතා කරන්න ගත්තා නැත්නම් නම් මෙන්න ඔයාලට පේනදී ලස්සන බීච් එකක් වැලිගම බීච් එකේ තමයි අපි ඉන්නේ. අපි සර්ෆින් ලෙසන්ස් ගන්න යන්නේ දැන්. සර්ෆින් ලෙසන්ස් අරගෙන ඊට පස්සේ බලමු මොකද වෙන්නේ කියලා. ඔයාලා අප්ඩේට් කරන්න එන අම්මෙම්. සර්ෆින් ලෙසන්ස් අරගෙන අපි දැන් ලන්ච් අරගන්න ආවා. අපිට සර්ෆ් කරපු එක වීඩියෝ කරගන්න බැරුව ගියා. මොකද අපිට ෆෝන්ස් ගෙනියන්න හම්බුනේ නැහැ. අපි තියලා තමයි ගියේ. අපිට සර්ෆ් කරන්න per person 3000 වගේ ගාණක් තමයි ගියේ. අපිට ලොකු ගාණක් කිව්වා. එතන ඉන්න අපිට කෝච් අපිව ට්‍රේන් කරපු කෝච් ඊට පස්සේ අපි කොහොම හරි බාගෙන් කරලා 3000 වලට ඇග්‍රි වුණා. ඊට පස්සේ අපිට පොඩි වැරද්දක් වුණා. අපි ෆස්ට් ටයිම් සර්ෆ් කරේ මේ කෝච්ව තෝරගද්දී හරිම ෆ්‍රෙන්ඩ්ලි කෝච් කෙනෙක්ව තෝරගන්න ඕනේ යං කෙනෙක්ව. අපිට හම්බෙච්ච කෝච් එච්චරම හොඳ කෝච් කෙනෙක් නෙමේ. චුටක් වසෙක් කෙනෙක්. මම කොහොම හරි මුල් ටිකේ විතරයි සර්ෆ් කරේ. ඊට පස්සේ මම අයින් වුණා. මොකද එයා මන්ට සැර දාන්න නිසා. Hello guys. ඔයාලට අපි අඳුර ගන්න පුළුවන් දන්නේ පොඩ්ඩක් කළු වෙලා ඉන්නේ මම කොහොමද කළුයි. මෙයාව නම් චුට්ටක් කළු වෙලා. අරු කොහොමද කළුයි ඌ කොහොමද මේ ඉඟුරු වගේ කළුයි. ඉඟුරු නෙමෙයි අඟුරු වගේ කළුයි. අපි පොඩි ටැම්බලින් එඩියක් ගන්නවා. වයින් එකක් තියෙනවා. අමාරුයි ලෙන් ටිකක්. එඩිකේම පොඩ්ඩක් වයින්ම බීලා. දැන් අපි අපේ ට්‍රිප් එක එන්ඩ් කරන්න හදන්නේ මෙතනින්. අපි ඉන්නේ වැලිගම්බේ රිසෝට් එකේ. ඇත්තටම හොඳයි මරු එක්ස්පීරියන්ස් එකක් සර්විස් එකක් හිතුවට වඩා අවුලක් මත් නෑ ෂේප් ඕකේ රයිට් එහෙනම් අපි ඊළඟ ට්‍රිප් එකේ හම්බෙමු එහෙනම් හැමෝටම ජය වේවා කියන්නේ ජය